සුබ දවසක් හැමෝටම මම සූදානම් වෙනවා මේ වීඩියෝ එක හරහා කොහොමද හරියටම Facebook page එකක් හදන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. මේ දිනවල ඔයාලා දන්නවා ගොඩක් අය සමාජ මාධ්‍ය පාවිච්චි කළා. විශේෂයෙන්ම Facebook පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රමෝට් කරගන්න, තමන්ගේ ව්‍යාපාර කටයුතු මිනිසුන් අතරට ගෙනියන්න අවශ්‍ය කරන Facebook හරහා ඔන්ලයින් බිස්නස් ගොඩක් අය පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි දකිනවා මේ දවස්වල ගොඩක් අය මේ පිබිදීමට එක හේතුවක් තමයි අපි හඳුනා ගන්නවා හන්තානේ අපේ හාමුදුරුවෝ සමාජ මාධ්‍ය වැඩමුළුවන් පවත්වලා දහස් ගණනකට මේ පණිවිඩය ගෙනියනවා. ඒ හරහා කොහොමද තමන්ගේ ප්‍රොඩක්ට් එකක් තමන්ගේ නිෂ්පාදනය කරන දෙය මිනිසුන් අතරට තමන් ලබා දෙන සේවාව මිනිසුන් අතරට කොහොමද ගෙනියන්නේ කියන කාරණා පිළිබඳව විශාල වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක කරනවා. එතකොට එහි ප්‍රතිඵලයක් ලෙසත් අපි දකිනවා බොහෝ දෙනෙක් අද සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ව්‍යාපාර කරන්න නැඹුරුවක් දක්වලා තියෙනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මම පැහැදිලි කරනවා කොහොමද ඔයාලා හරියටම ඔයාලගේ බිස්නස් පේජ් එකක් Facebook බිස්නස් පේජ් එකක් කොහොමද හදාගන්නේ ඒක හදාගන්න ආකාරය පිළිබඳව පියවරෙන් පියවර කියලා දෙන්න සූදානම් වෙනවා. Facebook බිස්නස් පේජ් එක හදන්න මුලින්ම ඔයාලා කරන්න ඕන ඔයාලා පාවිච්චි කරන Facebook account එකට log වෙන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා ඔයාලගේ ෆෝන් එකේ Facebook පාවිච්චි කරන්න ඔයාලා පාවිච්චි කරන්නේ මේ මම පෙන්නන application එක. මේ application එක ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන Facebook account එකට ඔයාගේ profile එකට log වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ Facebook profile එකට ඇතුල් වෙන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ Facebook profile එකට ඇතුළත් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ තමයි ඔයාගේ මුලින්ම පිටුව ඔයාගේ Facebook page එකේ පළවෙනි පිටුව home එක බලා ගන්න පුළුවන් වෙන home page එක මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් පහළම තියෙන තීරුව home එක තියෙනවා, reels තියෙනවා. ඊට පස්සේ එතනින් ගිහට මාකට් ප්ලේස් තියෙනවා. එතකොට මම මේ ඊතලයෙන් පෙන්නන මෙනු එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට ඊළඟට ඕපන් වෙන වින්ඩෝ එකේ ඔයාට බලා ගන්න පුළුවන් friends professional dashboard. එතන මම ඊතලයෙන් පෙන්නන කහපාට කොඩියක් සහිත තියෙන pages කියන එක ක්ලික් කරන්න ඕනේ ඔයාට page එකක් හදාගන්න අවශ්‍ය නම්. ඉතින් මේ pages කියන එක ක්ලික් කරාට පස්සේ open වෙන වින්ඩෝ එක තමයි මෙතන පේන්නේ. මේ වගේ page එකක් තමයි open වෙන්නේ. එතන ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ උඩම කොනේ තියෙනවා create කියලා icon එක. create කියන එක ඔයා එතන ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට ඊළඟට එනවා ඔයා හදන්න යන්නේ මොන account එකක්ද? professional personal account එකක්ද professional account එකක්ද කියලා අහනවා. ඉතින් ඔබ ව්‍යාපාරිකයෙක් ලෙස ගොඩක් වෙලාවට ඔයාගේ business එක promote කරන්න, ඔයාගේ brand එක promote කරන්න, ඔයා කරන service එක promote කරන්න පාවිච්චි කරන හන්දා ඔයා business account එකට අදාළව නම් professional කියන account එක තමයි මෙතනදී හදාගන්න ඕනේ. ඊට පස්සේ next කරාට පස්සේ ඊළඟට කරන්න තියෙන ඔයාගේ page එකට අදාළව නමක් ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔබ කැමති භාෂාවකින් නම ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මම නම් recommend කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කරන්න. එතකොට ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔබ කැමති භාෂාවකින් ඇතුළත් කරන්න එහෙම ගැටලුවක් නැහැ. ඉතින් මෙතනදී ඔබගේ නම තමයි ඔබේ ව්‍යාපාරය හඳුනාගන්නේ. ඒ නිසා මෙය හරියට ඇතුළත් කරන්න දෙතුන් පාරක් කියවලා බලන්න ඔබ හරියටම ඔබේ නම ඇතුළත් කරලාද තියෙන්නේ කියන එක. අකුරු වැරදිලා තියෙනවද? අනේක හරියට හොයලා බලන්න මොකක්ද ඔබ පාවිච්චි කරන නම. ඒ නම හරියට ඇතුළත් කරලා තියෙන. මොකද ඔබේ නම අනුව තමයි ඔබේ ව්‍යාපාරය ඔබව හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ. ඒ නිසා Facebook page එකට නම දාන එක ඉතාමත්ම වැදගත්. ඊළඟට ඔබට තියෙන්නේ next කියන එක ක්ලික් කරන්න. ඊළඟ තියෙන page එකට එනවා. මේ page එකේදී ඔයා කරන්නේ ඔයාගේ business එක, ඔයාගේ page එක මොන category එකේද, මොන අංශයේ ව්‍යාපාරයක්ද කියන එක තමයි මෙතනදී ඔබ ඇතුළත් කරන්න. එතකොට ඔබ ව්‍යාපාරයේ හිතන්න ඔබේ page එක
ක්‍රීඩා උපකරණ අලෙවි කරන එකක් නැත්නම් ක්‍රීඩාවට සම්බන්ධ නම් ඔබට පුළුවන් ස්පෝර්ට්ස් කියන එක ලබා දෙන්න. එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරන්නේ ට්‍රැවලින් සම්බන්ධයෙන් පේජ් එකක් නම් ට්‍රැවලින් කියන එක දාන්න පුළුවන්. ඔබ සලූන් එකක් නම් කරන්නේ හෙල්ත් ඇන්ඩ් බියුටි කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔබට ව්‍යාපාරයට අදාළ කුමක්ද කියන එක කැටගරි එක තෝරාගෙන මෙතන ඔබට පේනවා සර්ච් for categories කියන එකට ගිහිල්ලා එතනින් ඔබට අදාළ අංශය තෝරාගෙන ඇතුළත් කරන්න පුළුවන්. ඊට පහළම තියෙන create කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔබේ ව්‍යාපාරයේ ඔබේ පේජ් එකට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ ජෙනරල් කියන තැන බයෝ කියලා තියෙන තැන ඔබට පුළුවන් ඔබේ පේජ් එකට අදාළව යම් වචන කිහිපයක් ඇතුළත් කරන්න. එතකොට ඒ වචනය අනුව ඔබේ ව්‍යාපාරයේ ඔබ ලබා දෙන ප්‍රොඩක්ට් එක ගැන ඔබට යම් අදහසක් එතන ඇතුළත් කරන්න පුළුවන්කමක් තියෙනවා. කියන්නේ කෙටියෙන් ඇතුළත් කරන්න. එතකොට සාමාන්‍යයෙන් පේජ් එකට කෙනෙක් ඇතුළත් වෙච්ච ගමන් මේ බයෝ එක හරහා දැනගන්න පුළුවන් මේ පේජ් එක කුමක් සඳහාද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් එක යට තියෙනවා contact details, telephone number එක, location එක, කොහෙද address එක, ඒ තොරතුරු ඇතුළත් කරන්න. ඒ වගේම කොච්චර කාලයක් shop එකක් නම් කොච්චර කාලයක් open කරලා තියෙනවද ඒ තොරතුරු ඇතුළත් කරන්න ඔබට පුළුවන්කමක් තියෙනවා මෙතන. ඊළඟට next button එක click කරාට පස්සේ ඔබට තියෙන්නේ ඊළඟට ඔබේට page එකට අදාළව profile picture එකක් ඇතුළත් කරන්න. ඉතින් හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් ඇතුළත් කරන්න ඔබගේ ගැලරි එකෙන් කෙලින්ම ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook එක සජෙස්ට් කරලා තියෙන එක ඔබගේ ප්‍රොෆයිල් එකෙන් අරගත්ත තියෙන ෆොටෝස් තියෙනවා. ඒ කැමති එකක් ඔබ මෙතනදී ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට කවර් ෆොටෝ එකත් වැදගත් දෙයක් ඔබේ ව්‍යාපාරයකට. ඒ නිසා කවර් ෆොටෝ එකත් ඔබ හොඳ කවර් ෆොටෝ එකක් තීරණය කරගන්න. මොකද පේජ් එක බලන කට්ටියට හොඳ කවර් ෆොටෝ එකක් ඇතුළත් කරලා තිබ්බහම ඔබේ පේජ් එක ගැන, ඔබේ ප්‍රොඩක්ට් ගැන, ඔබේ නිෂ්පාදිත ගැන යම් අදහසක් දැනගන්න පුළුවන්. නිසා හොඳ කවර් පේජ් එකක් එතනට ඔබ ඇතුළත් කරන්න. ඉන් පස්සේ next කියන එක ඔබ නැවත ක්ලික් කරාට පස්සේ ඊළඟ පියවර හැටියට තියෙන්නේ ඔබේ පේජ් එක පේජ් එක ඔබේ මිතුරන්ට හඳුන්වා දීමක්. එතකොට මිතුරන්ට ඔබට පුළුවන් මෙතනදිම 1000කට අදාළ පිරිසකට ඔබ මේ දකුණු පැත්තේ තියෙන කොටුව ටික් කරාට පස්සේ ඔවුන්ට නොටිෆිකේෂන් එකක් හැටියට යනවා මේ ඔබේ පේජ් එකට ෆලෝ කරන්න ඉන්වයිට් කරලා. එතකොට ඔබට ඒ වගේ ඉන්වයිට් කරන්න පුළුවන් පේජ් එක හදන වෙලාවෙම. ඊළඟට ඔබට මේ තියෙන්නේ Facebook එකෙන් එන messages notification අවශ්‍ය නම් ඒ ටික එක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ done කියන බටන් එක යට යවුවාට පස්සේ ඔබේ page එක business page එක ඔබේ ව්‍යාපාරයට අදාළ Facebook page එක මෙතන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔබට පේනවා ඉතාමත්ම කෙටි පියවර කිහිපයක් පාවිච්චි කරලා ඔබේ ව්‍යාපාරයට අදාළ ඔබේ නිෂ්පාදනයට අදාළ ඒ නිෂ්පාදන ප්‍රමෝට් කරන්න අවශ්‍ය කරන පේජ් එකක් ඉතාමත්ම පහසුවෙන් ඔබ නිර්මාණය කරගත්තා. ඔන්න ඔය කියන පියවරයන් වලට ඔබට පුළුවන් ඔබගේ Facebook business page එක හදාගන්න. හැබැයි ඊළඟට අපි සඳහන් කරා විශේෂයෙන්ම මේකේ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔබේ ව්‍යාපාරයට ඔබේ page එකට අවශ්‍ය නම කොහොමද ඔබ තීරණය කරන්නේ කියන එක. එතකොට මේ page එකට නම තීරණය කරද්දී මම කලින් සඳහන් කරපු ආකාරයට page එක හදන වෙලාවේදී ඔබ නම තීරණය කරන්න එපා. ඔබ කලින් නමක් තීරණය කරගන්න. එතකොට මේ නම ගොඩක් වෙලාවට ඔබ search කරලා බලන්න පුළුවන් දැනට ව්‍යාපාරයේ නමින් තියෙනවද කියලා. එහෙම නැත්නම් ඒ නම පාවිච්චි කරන ගොඩක් දුරට ඔබට හොඳයි. ඊළඟ දේ තමයි එක යුනික් නමක්. ඒ කියන්නේ ඔබටම ආවේනික වෙච්ච නමක් තෝරා ගන්න. පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් නමක් තෝරා ගන්න. ගොඩක් අය දිග නම් පාවිච්චි කරන්න එපා. පහසුවෙන් කියව ගන්න, පහසුවෙන් මතක හිටින නමක් page එකට පාවිච්චි කරන්න. එතකොට විශේෂයෙන්ම ඔබගේ ඔබ කරන ව්‍යාපාරයට අදාළ නමක් නම් ගොඩක් වෙලාවට ඒක ලේසි. අනේ ඒ වගේ පහසු නමක් තෝරාගෙන ඔබට පුළුවන් වෙනවා ඔබගේ page එක හදාගන්න. එතකොට මෙහෙම page එකක් හදාගෙන ඔබට පුළුවන් ඔබේ ව්‍යාපාරය සමාජ මාධ්‍ය හරහා Facebook හරහා ප්‍රමෝට් කරලා ප්‍රවර්ධනය කරලා ඔබේ ව්‍යාපාරය මිනිසුන් අතරට ගිහිලා රටක් හඳුනන ලෝකයක් හඳුනන ව්‍යාපාරයක් බවට ඔබේ ව්යාපාරය පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා.